ආයිබෝවන් පුතේ ඔයාලා හැමෝටම අද වීඩියෝ එකෙන් මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ ගණිතය විෂය. සාමාන්‍ය පෙළ ගණිතය විෂයට මුහුණ දෙන ඔයාලට අනුමහන ප්‍රශ්න කීපයක් අරගෙන එන්න. ඊට කලින් මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා පුතේ. මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නට කලින් මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරා ඉංග්‍රීසි භාෂාව සඳහා මුහුණ දිය යුතු ආකාරය සහ ඔයාලව පොඩ්ඩක් මෝටිවේට් කරන්න. ඉතින් ඒ වීඩියෝ එකට ගොඩාක් ළමයි කමෙන්ට් කරලා තිබ්බා සහ ඒක ගොඩක් අය නරඹලා තිබුණා. නරඹුවාට ගොඩක් ස්තුතියි වගේම ඒ කමෙන්ට්ස් මම කියෙව්වා පුතේ. එතකොට එතනදී මට තේරුණේ ගොඩාක් අය මට අවසාන වාරයේදී මෙච්චර ලකුණු ප්‍රමාණයක් තිබ්බා මෙච්චර ලකුණු ප්‍රමාණයක් තිබ්බා කියලා කමෙන්ට් කරලා තිබ්බා වගේම සමහර අය පොඩ්ඩක් බයෙන් මට බයයි බය වෙලා ඉන්නේ එහෙම කියලා දාලා තිබුණා. ඉතින් මට ඔයාලට කියන්න උවමනාව තියෙන්නේ මේ වීඩියෝ එක බලද්දි ඔයාලා මේ වෙද්දි ඉංග්‍රීසි පේපර් එක ලියලා ඉවරයි. ඉතින් ලියපු පේපර් එකට ලකුණු කොච්චර ප්‍රමාණයක් තියෙනවද ඔයා මූණ දීපු විදිහ දන්නේ ඔයා. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මට මෙච්චර ලකුණු ප්‍රමාණයක් තියෙයි මට මේ වගේ සාමර්ථයක් තියෙයි කියලා. ඉතින් කෙසේ වෙතත් මම ප්‍රාර්ථනා කරනවා මූණ දීපු හැමෝටම හොඳ සාමර්ථයක් ලැබිලා තියෙන්න කියලා. ඒ වගේම මම ඒ කමෙන්ට්ස් ටික බලලා මම තීරණය කළා පුතේ ඉදිරියේදී මේ සාමාන්‍ය පෙළ විභාගය ඉවරුණාට පස්සේ ඔයාලට ඉදිරියේදී වීඩියෝ මාලාවක් රැගෙන එන්න මොනවා සම්බන්ධයෙන්ද ඉංග්‍රීසි අපි කොහොමද මුල ඉඳලා ඉගෙන ගන්න කියන එක. දැන් පේපර් එකට එනවා රචනාවක් ලියන්න ඊට පස්සේ ලියුමක් ලියන්න නේද කතාවක් ලියන්න ඒ වගේ එනවා. නමුත් එහෙම ආවට ඔයාලා ලියන්න මූලික දැනුම තියෙන්න ඕනේ. අපි කොහොමද වාක්‍යයක් හදාගන්නේ? වාක්‍ය වර්ග කොහොමද? අතීත කාලේ තියෙනවා වර්තමාන කාලේ තියෙනවා අනාගත කාලේ තියෙනවා. එතකොට ඒ විදිහට අපි කොහොමද වාක්‍යයක් හදාගන්නේ කියන දේවල් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒක නිසා මම තීරණය කරා මූලිකම අදියරේ ඉඳලා කියන්නේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් දුර්වලම මට්ටමේ ඉන්න ළමයෙක්ව ඉලක්කගත කරලා මූලිකම අදියරේ ඉඳලා ඔයාලට ඉංග්‍රීසි පාඩම් රැගෙන එන්න. ඒක නිසා සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා මේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඉදිරියේදී උසස් පෙළින් පස්සේ සමහර අය විශ්වවිද්‍යාලගත වෙයි, සමහර අය විද්‍යාපීඨවලට යයි, සමහර අය රැකියාවලට යයි. එතකොට තවත් සමහර අය වෙන කෝස් වර්ග කරයි. එතකොට මේ හැම තැනකදීම ඉංග්‍රීසි භාෂාව ඕන වෙනවා. යම් තාක් දුරකට ඕන වෙනවා කියන එක මතක තියාගන්න සහ මූලික මදියරේ ඉඳලා මම ඉදිරියේදී වීඩියෝ මාලාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියන පණිවිඩය දෙනවා. හරි. අපි වීඩියෝ එකට ගණිතය විෂය සඳහා මුහුණ දෙනකොට ඒකත් අනිවාර්ය විෂයක් බව මතක තියාගන්න පුතේ. දැන් විශේෂයෙන්ම උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන්න ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය විෂයක් නොවුනත් ගණිතයේ විෂය අනිවාර්ය විෂයක්. ඔයාලා දන්නවා උසස් පෙළ සඳහා මුහුණ දෙන්න අවශ්‍ය මූලිකම සාමාන්‍ය පෙළ සුදුසුකම තමයි 6යි 3ක්. ඒ කියන්නේ විෂයන් 6ක් සමත් වෙන්න ඕනේ. සම්මාන 3ක් සහිතව. එතකොට ගණිතයේ විෂයත් අනිවාර්යයෙන්ම සමත් විය යුතුයි. ඒක නිසා දුර්වලම මට්ටමේ ඉන්න ළමයෙක් නම් මහන්සි වෙලා පොඩ්ඩක් වැඩ කරන්න ගන්න මේ දවස් දෙක ගණිතයේ විෂය සමත් වීම සඳහා. හරි අපි යමු අනුමාන ප්‍රශ්නවලට. ඔයාලා දන්නවා පේපර් එක හැදෙන විදිහ පළවෙනි පත්‍රය සහ දෙවෙනි පත්‍රය කියලා හැදෙනවා. ඒ වගේම පළවෙනි පත්‍රය A සහ B කියලා කොටස් දෙකක් වෙනවා. පළවෙනි පත්‍රය ගත්තොත් පුතේ ඔයාලා බලා ගන්න ඕන පාඩම් ටික තමයි කෙටි ප්‍රශ්නවලට අනිවාර්යයෙන් වෙනවා පුතේ ප්‍රතිශත ගාණක්. ප්‍රතිශත සම්බන්ධයෙන් ගාණක් එනවා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න ඕනේ කුලකයක් සමහර විට පාට කරන්න හෝ එතකොට අවයව සංඛ්‍යාව ලියන්න හෝ අවයව ලියන්න හෝ එහෙම එන්න පුළුවන්. ඊට පස්සේ දර්ශක ලඝු පාඩම බලා ගන්න. ඊළඟට වීජීය භාග සම්බන්ධ පාඩම බලා ගන්න. අසමානතා සම්භාවිතාව ඊට පස්සේ ජ්‍යාමිතිය න්‍යාස සම්බන්ධයෙන් දැන් මේ න්‍යාස පාඩම පුතේ ගිය අවුරුද්දේ ඇවිල්ලා නැහැ. ඒක නිසා න්‍යාස සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මේ අවුරුද්දේ එන්න පුළුවන් කෙටි ප්‍රශ්න පත්‍රයට. ඊට පස්සේ ප්‍රස්තාර සම්බන්ධයෙන් එන්න පුළුවන්. ප්‍රස්තාර ගැන කිව්වොත් පුතේ කෙටි ප්‍රශ්න පත්‍රයට ඔයාලා දන්නවා පේපර් ඔයාලා දැන් කරලා ඇතිනේ. එතකොට සමීකරණය හොයන්න ඒ වගේ එන්න පුළුවන්. ඊට පස්සේ චතුර්ථක ගානක් එන්න පුළුවන්. පළමු චතුර්ථකය, දෙවන චතුර්ථකය, තුන්වෙනි චතුර්ථකය ඒ පිළිබඳව පොඩ්ඩක් බලා ගන්න.
ඊට පස්සේ වර්ගඵලය එන්න පුළුවන්. ඊට පස්සේ කුඩා පොදු ගුණාකාරය වරහන් වලින් සුළු කරන්න. අන්න ඒ පාඩම් ටික තමයි කෙටි ප්‍රශ්න පත්තරය තුල බලා ගන්න ඕන පාඩම් ටික. ඊළඟට පුතේ රචනාමය ප්‍රශ්නවලට ඔයාලා බලා ගන්න ප්‍රස්තාර පාඩම වැඩි අවධානයක් යොමු කරන්න ඒ හා සම්බන්ධයෙන් එන ප්‍රශ්නවලට. ප්‍රස්තාර පාඩමින් ප්‍රශ්නයක් ආවොත් පුතේ ඔයාලට ප්‍රස්තාරයක් අඳින්න ආවොත් මට මතක විදිහට ගිය අවුරුද්දේ ප්‍රස්තාරයක් අඳින්න ආවේ නැහැ. හේතුව ගිය අවුරුද්දේ ප්‍රශ්න තිබුණානේ නේද පුතේ කොරෝනා ප්‍රශ්න ආවා. එතකොට ඒක නිසා. නමුත් මේ අවුරුද්දේ ප්‍රස්තාර වලින් ප්‍රශ්නයක් ආවොත් ඔයාලට සමහර විට ප්‍රස්තාරයක් අඳින්න එයි. එතකොට ඒ පිළිබඳව බලා ගන්න. එතකොට ප්‍රස්තාරවල ගණන් අපි සුළු කරන්නේ කොහොමද කියලා බලා ගන්න. ඒ වගේම ප්‍රස්තාර ප්‍රශ්නේ ආවොත් අඳින්න ආවොත් එහෙම විශේෂයෙන්ම x අක්ෂය y අක්ෂය ලකුණු කරන්න ඕනේ තැන් හරියට සංඛ්‍යා නම් කරන්න ඕනේ තැන් නිසි පරිදි ලකුණු කරන්න. මොකද ඒ හැම පැත්තකටම තමයි ලකුණු ලැබෙන්නේ. ඊළඟට ඔයාලා බලා ගන්න පුතේ පන්ති ප්‍රාන්තර පිළිබඳ පාඩම. ඊට පස්සේ සමීකරණ ගැනත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊට පස්සේ නිර්මාණ පාඩම තුල ඔයාලට ලකුණු ලබා ගන්න වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒක හරියට බලාගෙන ගියොත් මොකද අඳින්න තියෙන අවස්ථා වැඩිනේ. ඒ වගේ එතකොට බාහිර ලක්ෂයේ ඉඳන් ස්පර්ශක අඳින්න අන්න ඒ වගේ දේවල් බලා ගන්න එන්න පුළුවන්. ඒක නිසා ඒ වගේම වර්ගඵලය පාඩම බලා ගන්න පුතේ. ඊට පස්සේ ජ්‍යාමිතිය පාඩම ඒ ජ්‍යාමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්න වලට ලියන්න නම් ටිකක් පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම කුලක පාඩම. කුලක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවොත් එහෙම පුතේ ඔයා ඒ පිළිබඳව දැනුවත් වෙලා හිටියොත් කුලක පාඩම කියන්නේ ගොඩක්ම ලේසි පාඩමක්. ඉතින් ඒක නිසා කුලක සම්බන්ධයෙන් වෙන පාඩම බලා ගන්න. ඊළඟට සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි. සමාන්තර ශ්‍රේණි සම්බන්ධයෙන් වෙන පාඩමත් අපි බලාගෙන ගියොත් ඒකටත් එහෙම ප්‍රශ්නයක් ආවොත් හොඳටම උත්තර ලියන්නට පුළුවන්. ලේසි ප්‍රශ්න. ඉතින් ඒක නිසා සමාන්තර ශ්‍රේණි ඊට පස්සේ ගුණෝත්තර ශ්‍රේණි බලා ගන්න. ඊළඟට හීනවන ශේෂය පොලී සම්බන්ධ ප්‍රශ්න වට්ටම් සම්බන්ධ ප්‍රශ්නත් බලා ගන්න. තව මතක් කිරීමක් කරන්න ඕනේ පුතේ. සමහර වෙලාවට කෙටි ප්‍රශ්න ටිකට හෝ වෙනත් ප්‍රශ්න කොටසකට එන්න පුළුවන් ප්‍රථමක සංඛ්‍යා, ත්‍රිකෝණ සංඛ්‍යා, ඔයාලට මතක ඇති හතරැස් සංඛ්‍යා, අන්න ඒ වගේ සංඛ්‍යා වර්ග හඳුනා ගැනීම තිබුණා. ඉතින් ඒවත් පොඩ්ඩක් බලා ගන්න එන්න පුළුවන් නිසා. ඒ වගේම B කොටස අපි ගත්තාට පස්සේ B කොටසට එන්න පුළුවන් පුතේ වර්ගඵලය සම්බන්ධයෙන්. වර්ගඵලය ඊට පස්සේ පරිමිතිය ඊට පස්සේ කේන්ද්‍රික ඛණ්ඩ අන්න ඒ වගේ කොටස් වලට වැඩි අවධානයක් යොමු කරන්න. ඒ වගේම පුතේ අනිවාර්යයෙන්ම එනවා අර කොටු දැල රුක්කත්ත පිළිබඳ කොටස්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේක බලා ගන්න. ඒ වගේම භාග පාඩම. භාග කියලා කියන්නේත් පුතේ හරි ලේසි පාඩමක්. ඒ කියන්නේ එන විදිහ මොන වගේ ප්‍රශ්න දෙන්නේ, අපි භාග ගානක් කොහොමද හදන්නේ කියන එක පිළිබඳව මූලික අවබෝධය තියෙනවා නම් භාග පාඩමට එන ප්‍රශ්නයට හොඳින් මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා භාග සම්බන්ධ පාඩමත් බලා ගන්න. ඒ වගේම සමුචිත සංඛ්‍යාත සම්බන්ධ ප්‍රශ්න බලා ගන්න. එතකොට මේ පාඩම් ටික බලාගෙන හොඳට විභාගයට මුහුණ දෙන්න කියලා මම මතක් කරනවා. ඒ වගේම ගණන් පේපර් එක දවසට ඔයාලා යනකොට කවකටු අරගෙන යන්න මතක් කරගන්න. සමහරට නිර්මාණ පාඩම, ජ්‍යාමිතිය සම්බන්ධව ප්‍රශ්නවලදී ඔයාලට මුහුණ දෙන්න උනොත් කවකට්ට අවශ්‍ය කරනවා. ඉතින් ඒක නිසා ළඟ ඉන්න කෙනාගෙන් කවකට්ට ඉල්ල හැරි එහෙම ඉන්න අවශ්‍ය නැහැනේ, කාලය යනවා. ඒ වගේම මතක් කිරීමක් කරනවා ගණන් ටික හදාගෙන යද්දී ඉස්සර වෙලාම ඔයාලට ලේසිම ප්‍රශ්න ටික ඉස්සර වෙලාම කරන්න. උත්තරේ හරියටම ලියන්න පුළුවන් ප්‍රශ්න ටික ඉස්සර වෙලාම කරන්න. මොකද මේ අනිවාර්ය ප්‍රශ්නත් කරන්න සහ අර ලේසියෙන් ලියන්න පුළුවන් ප්‍රශ්න අමාරු ප්‍රශ්න වලට කලින් කරන්න. මොකද අමාරු ප්‍රශ්නේ ඇලී ගැලීගෙන ඉන්නකොට සමහර විට ඔයාලට කාලය යනවා දැනගන්න අවබෝධ කරගන්න අමාරු වෙයි. වෙලාව ඉක්මනට යන නිසා. ඉතින් ඒ වගේ පැන්සල, මකනය, කවකට්ට අරන් යනවා නම් ඒකට සම්බන්ධ පොඩි පැන්සලක් අරගෙන යන්න කියලා මතක් කරනවා. ඒ වගේම අඩි රූලක් අරන් යන්න පුතේ. හේතුව මොකද ප්‍රස්තාර පාඩමේදී, එතකොට නිර්මාණ පාඩමේදී අඳින්න ඉරි ගහන්න අඩි රූලක් අවශ්‍ය වෙන නිසා.
ඉතින් මේ ටික තමයි කියන්නට තියෙන්නේ. විභාගයට හොඳට මුහුණ දීලා ගණිතයේ විෂය අනිවාර්යෙන් සමත් විය යුතුයි. ඉතින් ඒක නිසා හොඳට විභාගයට මුහුණ දෙන්න මේ පාඩම් ටික බලාගෙන හොඳට මුහුණ දෙන්න කියලා මම මතක් කරනවා සහ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආරාධනා කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. ඔබට සුබ දවසක්.